රයිට්. බලන්න ළමයි මෙතන තියෙනවා තව ගාණක් මේක 2017 ගාණ 2017 ගාණ මේ එක එක ටයිප් එකේ ගණන් ටිකක් නිසා මේක පොඩ්ඩක් බලා ගන්න. ඉන්ෆිනිටි යන වචනේ අකුරු 8. එතකොට ඉන් නිටි යන වචනේ අකුරු 8. එතකොට I අකුරු තියෙනවා 1යි 2යි 3යි. I අකුරු 3ක් තියෙනවා. N අකුරු තියෙනවා 1යි 2යි. එතකොට F එකයි T එකයි Y එකයි. රයිට්. එතකොට මුළු අකුරු තියෙනවා 3 2 5 6 7 8ක්. මුළු අකුරු 8ක් තියෙනවා. අකුරු ටයිප් වර්ග 1යි 2යි 3යි 4යි 5යි. අකුරු වර්ග 5යි. අකුරු වර්ග 5යි අකුරු 8යි. ඊට පස්සේ මම මුලින්ම කියනවා මේ වෙනස් ආකාර කීයකට පිළිල කර හැකිද? ඒක සාමාන්‍යනේ වෙනස් ආකාර කියලා කියන මුළු අකුරු 8වනේ. එතකොට මුළු අකුරු 8 එකම ආරෝපිත. නේද? සමාන අවයව කියන අවයව තියෙන n ගානම ගන්නවා. ඒක සමාන අවයව තියෙනවා 3ක් 2ක්. එතකොට 3 එකම ආරෝපිත සහ 2 එකම ආරෝපිත බෙදුවනම් හරියි. මේක උත්තරේ ගම අපි 8 වැඩි කිරීම 7 වැඩි කිරීම 6 5 4 3 එකම බෙදීම 3 එකම වැඩි කිරීම 2 වැඩි කිරීම 1. ඒතර 2ට මෙතන කැපෙනවා නම් 6 ගමක 3යි. ඒතර උත්තරේ එනවා 8 වරක් 7 56 වැඩි කිරීම 15 වැඩි කිරීම 4. ඒතර එනවා 56 වැඩි කිරීම 60. 56 6ක් කියන 336. 336යි 3360. ඊට පස්සේ කියනවා මේකේ I අකුරු තුනම එක ළඟ පිහිටයිද කියලා. I අකුරු තුනම කියන්නේ මුළු අකුරු I අකුරු තුනම එකට ගමු. අපි දැන් I අකුරු තුනම එකක් කියලා ගත්තට පස්සේ මුළු අකුරු ගාන කීයද? I අකුරු තුන එක ළඟ තියනවා කියලා කියන්නේ ළමයි මේ අකුරු තුනම එකට බඳිනවා. ඒ අකුරු තුනම එකට බැඳලා පස්සේ එත එකක්. එතකොට මෙතන 1යි 2යි 3යි 4යි 5යි මේකත් එක්ක 6යි. නේද? එතකොට I අකුරු තුනම එකට පවතිනවා කියලා කියන්නේ මුළු අකුරු ගාන 6ක මාර්ප තියෙනවා. හොඳට තේරුම් ගන්න ආයෙත් ඈ. ඒ කියන්නේ දැන් I අකුරු තුනම එකට බැඳලා පස්සේ එක ළඟ පිහිටනවා කියන්නේ ඒ අකුරු තුනම එකක් කියලා. යන යන තැන කට්ටිය එකට යන්නේ. එතකොට ඒක වෙනස් වෙන්නේ නැහැ. එක ළඟ ඉන්නවා කියලා කියන්නේ ඒක අතුරු මාරු වෙන්නේ නැහනේ. I අකුරු තුනම සමානයි. එතකොට ඒ අකුරු තුනම එකක් විදිහට සලකනවා. ඒකේ එකක් නම් මෙතන දෙකක් තියෙනවා. 3යි 4යි 5යි 6යි. මුළු අකුරු ගාන 6යි. ඒ 6 ඇතුලේ මේක එක අකුරක් දැන්. ඒක අර වෙනස් වෙන කතාව අපි සලකන්නේ නැහැ. මොකද ඒක තැන් තැන් වලට මාරු වෙන්නේ නැහනේ. ඒක එකම තැන බැඳලා තියෙන නිසා ඒක අකුරක්. එතකොට මේක බැඳලා නැහැ. මේ එන්න අකුරු දෙක තැන් තැන් වලට යන්න පුළුවන්. සමාන අකුරු දෙකක්. ඒක රිපීට් වෙන අවස්ථාවක් එනවා. ඒ නිසා අපි 1යි 2යි 3යි 4යි 5යි 6යි 6 එකම ආරෝපිත බෙදෙන්න ඕන ළමයි 2 එකම ආරෝපිත වලින්. පැහැදිලිද හේතුව? මොකද අර ඒක විතරක් අතුරු මාරු වෙනවා කියන කතාවක් වෙනකොට දැන් I අකුරු තුනම කොහි ගියත් එකද තුනම එකට යන නිසා ඒ අකුරු තුන මාරු වෙන්නේ නැහැ. ඒක සමාන අකුරු තුනක් විතර සලකන්නේ ඒක එක අකුරක් විතර සලකන්නේ. එතකොට මේ අකුරු දෙකක් තියෙනවනේ. එන්න අකුරු දෙකක් කියලා කියන්නේ ඒක තැන් තැන් වලට යන්න පුළුවන් නිසා රිපීට් වීමක් තියෙනවා. සමාන අවයව දෙකක් තියෙන නිසා ඒක බෙදෙනවා දෙකෙන්. එතකොට මේක උත්තරේ ගන්න පුළුවන් අපිට 6 5 4 3 2 එකම 2 එකම. එතකොට එනවා 30 වැඩි කිරීම 4 3 12යි. එතකොට 360යි. දෙවෙනි අවස්ථාව. දෙවෙනි කියනවා අපේ මොකද්ද? හරියටම එක I අකුරක් සහ N අකුරු දෙකක් මුල් අකුරු තුන ලෙස තිබේද? එක I අකුරක් සහ N අකුරු දෙකක් මුලට මුල් අකුරු තුනටමනේ. ඒතර මුල් අකුරු තුන පවතින පුළුවන් ආකාර මොනවද? ඉතුරුව ඕන එකක්. 2යි 3යි 4යි 5යි. මේ පහ ඕන එකක්. මුල් අකුරු තුනට I එකක් තියෙන්න ඕන. N අකුරු දෙකක් තියෙන්න ඕන. ඔහොම තියෙන්න පුළුවන් නේ. ආය මොනවද ආකාර? මෙතනට N තිබිලා මෙතනට I තිබිලා මෙතනට N තියෙන්න පුළුවන් නේ. 1 2 3 4 5යි. මම මෙහෙම පෙන්නන්න. ඊට පස්සේ ඕන්නම් N අකුරු මුලට තිබිලා N අකුරත් මුලට තිබිලා I අකුරු වෙන නෑ නේද වෙන ක්‍රම බලන්න. දැන් 1යි 2යි 3යි 4යි 5යි. ඔයාලා කියන්නේ අපිට I සහ N අකුරු I එක අකුරක් සහ N අකුරු දෙකක් මුල් අකුරු තුන විදිහට පවතින්න ඕන කියලා. එතකොට මුල් අකුරු තුන වෙනස් වෙන්න පුළුවන් ආකාර සිද්ධි ඔක්කොම තුනයි කියලා මෙහෙම පෙන්වන්න පුළුවන්. නැත්නම් වෙන විදිහට ගන්නත් පුළුවන්. නේද? දැන් අර N අකුරු දෙකක් මේ තුන මාරු වෙහි ආකාර නේද? එතකොට I අකුර එකක් මුලට දැම්මොත් N දෙක මෙහෙම එන්න පුළුවන්. ටයිප් යන්නේ. එතකොට N මෙතන මේක අර එයාලා කියන කන්ඩිෂන් එකක්. එයාලා කියන කන්ඩිෂන් එක මොකද්ද? I අකුරු සහ N අකුරු දෙක මුල් අකුරු තුන විදිහට තියෙන්න ඕන. තියෙන්න ඕන. එතකොට ඒක තියෙන්න පුළුවන් ආකාර තුනයි තියෙන්නේ මට පේන විදිහට වෙන නෑ.
එතකොට දැන් i අකුරු එකක් ගියා n අකුරු දෙකක් ගියා. දැන් n අකුරු දෙක ගියා i අකුරු එකක් ගියා. එතකොට 1යි 2යි 3යි මෙතන 4යි 5යි තියෙනවා. 4යි 5ක්. එතකොට මේ අකුරු පහ මාරු කළ හැකි ආකාර සමානයි 5ක මාරුව පිට. බෙදෙන්න ඕන සමාන අවයව ඒක ඇතුලේ i අකුරු එකයි ගත්තේ අනේ n අකුරු දෙකම ගත්තා i අකුරු තව දෙකක් තියෙනවා අතුරු මාරු වෙන්න පුළුවන්. ඒ නිසා ඒක දෙකේක මාරුව තුලින් බෙදෙන්න ඕනේ. මෙතනටත් ඕකමනේ. මෙතනටත් ඇයි මේ සිද්ධියම නෙවෙන්නේ ඒ සිද්ධියමයි. ඒතර මේක වෙනස් ආකාරයක් නිසා මෙතන 5කම බෙදීම 2කම. මේකත් 5කම බෙදීම 2කම. ඒ කියන්නේ මේ වගේව 3ක් එකතු වුණා නම් හරිනේ. 15ට. ඒ කියන්නේ උත්තර එනවා. දෙවෙනි එකට 5කම බෙදීම 2කම වැඩි කිරීම 3. උත්තරේ 5 වැඩි කිරීම 4 3 2 කම බෙදීම 2කම වැඩි කිරීම 3. 20 වැඩි කිරීම 9 180යි. තේරුණාද ඒක? තේරුම් ගන්න හොඳට. අයිත් කියන්නම් i අකුර මුලට කියන්නේ මුලම කියලා නේද මුල් අකුර 3 ඇතුලේ i තියෙනතොර n අකුරු දෙකක් තියෙනවා. ඒතකොට මෙහෙම තියෙන පුළුවන් අතුරු මාරු ආකාර 3යි. ඉතුරු අකුරු 5 ගන්නකොට මම i අකුරු 1යිනේ ගත්තේ. එතකොට i අකුරු තව දෙකක් තියෙනවා සහ එතකොට මුළු අකුරු ගන්න 5යි. ඒ 5 මාරු කරන්න පුළුවන් ආකාර 5ක මාරුද. හැබැයි ඒක ඇතුළේ රිපීට් වෙන එකක් තියෙනවා. මොකද i අකුරු දෙකක් තියෙන නිසා ඒක දෙකක මාරුවෙන් බෙදුවා. මෙතනත් දෙකකම ඒක බෙදෙන්න මෙපැයි. මොකද i අකුරු 1යිනේ ගත්තේ. එතකොට මේ සිද්ධි තුනම එකයි. එතකොට 5කම බෙදීම 2කම වගේ 3ක් ගත්තා නම් උත්තර එනවා. ඒකත් දේශි ගානක් බලන්න. හීන ටාගට් කරවන කම්බයින්ඩ් මැථර් සංකීර්ණ සංයුක්ත ගණිතය නිර්මාණාත්මක ප්‍රවේශයන් තුළින් පහසු බව තහවුරු කළ ලංකාවේ අංක 1 කම්බයින්ඩ් මැත්ස් වැඩපිළිවෙල. කම්බයින්ඩ් මැත්ස් with මදුෂාන් නිරංජන් ඉන්දීප ගම්පහ සියොන් කුරුණෑගල නම්බර් 0 මහනුවර ලංකාවටම ඔන්ලයින් 076 962 079 හීන කියන්නෙම ටාගට් වලට